හෙලෝ යාළුවනේ අලුත් ව්ලොග් එකක් අරගෙන අද අපි ආවේ මේ ව්ලොග් එකෙන් අපි අද පෙන්නන්නේ අපි කොහොමද මීගමුවේ ලෙල්ලමට ගියේ මීගමුවේ ලෙල්ලමෙන් අපි කොහොමද මාළු ගත්තේ මොන වගේ මාළු වර්ගද ගත්තේ ඒවට කොච්චරක් වියදම ගියාද මේ විස්තර ඔක්කොම ඔයාලට අපේ මේ ව්ලොග් එක බලලා දැනගන්න පුළුවන්. ඉතින් මේ පේන්නේ අපි පෑලියගොඩ highway entrance එකෙන් දාලා මීගමුවට යන ගමන් highway එකේදී අපේ ගත්ත වීඩියෝස් ටික ලෙල්ලමට යනවා නම් උදේ පාන්දරම යනවා නම් තමයි ගොඩක් හොඳ මං හිතන්නේ එතකොට තමයි ගොඩක් මාළු මේ ගන්න පුළුවන් වෙන්නේ අපි දැන් මේ යන වෙලාව වෙනකොටත් උදේ 6ට 6:00 විතර ඒකත් පරක්කු වැඩි මං හිතන්නේ නමුත් උදෙන්ම යන්න පුළුවන් නම් තමයි ගොඩක් හොඳ ඉතින් අපි නම් මේ ගියේ මීගමුව කිව්වම අර පොඩි වෙනස් වයිබ් එකක් නේ තියෙන්නේ අපි ඒක එක්ස්පීරියන්ස් කරන්න සහ අපි මම කවදාවත් ලෙල්ලමට ගිහින් තිබ්බේ නැහැ අපි හින්දා ඒක බලන්නත් එක්ක තමයි මේ යන්නේ නමුත් කෙනෙක් දානිකට ඒ වගේ ලොකු පිරිසකට උයන වෙලාවක මාළු ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඇත්තටම මීගමුව ලෙල්ලමට යන එක ගොඩාක් ලාභදායී සහ අලුත්ම ෆ්‍රෙෂ් මාළු ඔයාලට ගන්න පුළුවන් වෙනවා මාළු ගන්න යනවා නම් විශේෂයෙන් ඔයාලා බකට්ස් හරි මොන හරි අයිස් පෙට්ටි ගෙනියනවා නම් එහෙම හරි බෑග්ස් මොන හරි අරන් යන්නත් පුළුවන්. හැබැයි හැම දෙයක්ම එතන ලෙල්ලමින් ගන්නත් තියෙනවා. රුපියල් 5ට 10ට සිලි බෑග් ගන්නත් පුළුවන්. අයිස් පෙට්ටි ගන්නත් පුළුවන්. අයිස් පිඟානක් රුපියල් 30ක වගේ මුදලකට ගන්නත් පුළුවන්. මේ විදිහට එහෙන් අරගන්නත් පුළුවන්. නැත්නම් ගෙදරින්ම අරගෙන යන්නත් පුළුවන්. සූදානමින් යන එක ගොඩක් හොඳයි ඉතින්. අපි යන වෙලාව වෙනකොටත් ගොඩක් මාළු ගෙනල්ලා තිබ්බා ඉස්සෝ දැල්ලෝ ඒ වගේම හාල් මැස්සෝ ඉස්සොත් එක ප්‍රමාණවල ඉස්සෝ හිටියා කකුළු මේ හැම දෙයක්ම තිබ්බා. ඉතින් අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. අපි ඉතින් ඒ මාළු වර්ග සමහර මාළු වර්ග අපි දන්නේත් නැහැ. ඉතින් ඒව බල ඒව මිල ගණන් මුලින්ම බලාගෙන අපි පොඩි රවුමක් ගියා. මුහුදු කුකුලා එයාලා කළු පාටට තමයි මාළු පයින්නේ නමුත් එයාම අයින් කරලා සුද්ධ කරලා තමයි මෙන්න මේ රෝස පාටට වගේ මුහුදු කුකුළු ඉන්නේ කොළඹ ඉඳන් ලෙල්ලමට ආවට පස්සේ වම් පැත්තේ පාරෙන් වම් පැත්තේ තිබ්බ කඩවල් ටිකට තමයි අපි ඉස්සෙල්ලා ගිහින් බැලුවේ. ඒකේ පොඩි මාළු තිබ්බේ. එතකොට එතනින් ඉස්සරහට කියන්නේ දකුණු පැත්තේ ගොඩනැගිල්ල ඇතුලේ තියෙන මාකට් එකට ගියාට පස්සේ අපි දැක්කේ එතන ගොඩක් ලොකු මාළු වර්ග තමයි ඒ ගොඩනැගිල්ල විකුණන්න තියලා තිබ්බේ. එතකොට මෙතන මාළු කපන්න වෙනම කට්ටිය ඉන්නවා. එයාලට පොඩි ගාණක් දීලා අපිට අවශ්‍ය විදිහට අපි ගන්න මාළු ඒ වෙලෙම කපලා අරගෙන යන්නත් පුළුවන්. මේ දැන් පේන්නේ බෝට්ටු වලින් ගෙනල්ලා දාපු ලොකු මාළු වර්ග. ගොඩාක් මාළු වර්ග එතන දකින්න අපිට හම්බ වුණා.
අපි මෙතනින් කලපත් මාළු ගත්තා. මාළු කිලෝ එකක් 1700ක වගේ මුදලක් තමයි උනේ. සාමාන්‍යයෙන් කඩේ ගන්නවා නම් කලපත් මාළු කිලෝ එකක් 2200ක් විතර වෙනවා. ඉතින් අපි ගත්ත මාළු ටික එයාලට කියලාම කපාගෙන අරගෙන ආවා. ඊට පස්සේ අපි රෙඩ් මාලට්ස්ලා දෙන්නෙක් ගත්තා බාබකියු කරන්න. ඒක මෙහි මාළු කපන කෙනෙක්ට කියලාම කපා ගන්න තමයි අපි මේ ඉන්නේ. මේ කෙනා අපිට ගොඩක් උදව් කරා වීඩියෝ කරගන්න. එයා මාළු කපන විදිහ ඇත්තටම බලන් ඉන්න ආසයි සහ ඔයාලට බලන්නත් එක්ක අපි ඒක වීඩියෝ කරා. එයාත් ඒකට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉතින් මේ වෙලාවේ අපි එයාටත් ස්තුතිවන්ත වෙනවා. කලින් කිව්වා වගේ අපිට ලොකු සපෝට් එකක් දුන්නා වීඩියෝ එක කරගන්න. ඇත්තටම මේ මාළු කපන එක මම කලින් කිව්වේ බලන් ඉන්න ආසයි. ඒක ඇත්තටම එක්තරා විදිහක කලාවක් වගේ. එයා හරිම ලස්සනට ඒ වැඩේ කළා. අපි ඉල්ලන්නේ කොහොමද අපි බාබකියු කරන්නද උයන්නද මේ කියන ඕන විදිහකට එයා ඒ අදාළ විදිහට කපලා දෙනවා. ඉතින් අපි මං කිව්වේ කලින් අපි මලත්ස්ලා දෙන්නෙක් ගත්තේ කියලා බාබකියු කරන්න කොහම එයා ඒක හරිම ලස්සනට කපලා දෙනවා. වීඩියෝ එකේ ඉස්සරහට බලන් ඉන්න. එයා ඒක කපන විදිහත් අපි වීඩියෝ කරලා තියෙනවා.
කකුලුව ගත්තා, ඉස්සෝ ගත්තා, දැල්ලෝ ගත්තා, තලපත් මාළු ගත්තා, ඊළඟට රෙඩ් මලස්ලා දෙන්නෙක් ගත්තා. මේ ටික තමයි අපි අරගත්තේ. අමු හාල්මස් ගත්තා. ඉතින් ඒවත් අරගෙන අපි ඉතින් ගෙදර ආවා. අපි ගෙදර ගිහිල්ලා බලමු අපි ගත්ත මාළු මොනවද සහ ඒවැ ගණන් විස්තර. අපි ගෙදර ඇවිල්ලා අපි ගත්ත මාළු ටික භාජන වලට වෙන් කර ගන්නවා. එතකොට මේ කකුලුවෝ කලින් අපි ගත්තේ තලපත් මාළු ටික ඊට කලින් දැල්ලෝ පොඩි දැල්ලෝයි ලොකු දැල්ලෝයි අපි දෙවර්ගෙන්ම අරගෙන ආවා. ඉතින් ඒ ගෙනාව මාළු ටික අපි වෙන වෙනම භාජන වලට වෙන් කරගෙන අස්කර ගන්න ගමන් තමයි මේ ඉන්නේ. අපි අමු හාල් මැස්සෝ කිලෝ එක රුපියල් 300ක වගේ මුදලකට තමයි ගත්තේ. එතකොට කකුලුව අපිට උනේ කිලෝ එක 1400ක් වගේ. දැල්ලොත් අපිට බොහොම අඩු ගානකට හම්බුනේ. මට දැන් ඒ ගාන නම් මතක නෑ. ඒත් වෙළඳපොළ මිලට වඩා ඇත්තටම ගොඩක් අඩුවෙන් හම්බුනේ. ඉතින් එහෙම බැලුවාම අපි මෙතන ටෝටල් එක අපි රුපියල් 12000ක විතර මාළු ගෙනල්ලා තිබ්බා. ඉතින් ඇත්තටම කඩෙන් ගන්නවා නම් ඊට වඩා ලොකු මුදලක් යනවා. අනික මේවා ෆ්‍රෙෂ් නිසා අර කඩෙන් ගන්න මාළුයි එතනින් ගත්ත මාළුයි අතර ඇත්තටම ලොකු වෙනසක් දැනුණා. ඉතින් අද වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරා නම් අපේ channel එක Chara Vlogs subscribe කරන්න, like කරන්න, අපිට comment කරන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. bye. අපි Chara Vlogs